24 වෙනිදා තමයි අපි මේ සෙලිබ්‍රේෂන් එක කරන්නේ. මේ විදියට ගවලෙන් හදලා ඉතින් ක්‍රිස්මස් එකට ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. ස්වීඩන් එකේ ට්‍රැඩිෂන් එක ඇවිල්ලා අපි කලියංක කියලා ප්‍රෝග්‍රෑම් එකක් බලනවා. විශේෂ වීමක් තියෙනවා. ඒකට ස්වීඩිෂ් වලින් කියන්නේ ග්ලග් කියලා. ගොඩක් විශේෂ කෑමක් ස්වීඩන් එකේ ක්‍රිස්මස් එකට හදන. Merry Christmas ජීවික from Shiron, Sharon and Natasha. Thank you. මොටම Merry Christmas. යාළුවනේ කොහොමද ඉතින් ඔන්න අද ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද වීඩියෝ එක වලදී මම ගෙනාවේ අපි ස්වීඩන් ඉඳන් ලස්සනට කොහොමද ස්වීඩන් විදියට ක්‍රිස්මස් එක සමරන්න කියලා. ඉතින් අද අපි ගොඩාක් යාළුවෙක් කියලා ලස්සනට ක්‍රිස්මස් එක සමරනවා. ඉතින් ඔයාලට පෙන්නන්න හිතුවා. ඉතින් අපිත් ෆස්ට් ටයිම් තමයි ස්වීඩන් විදියට මේ ක්‍රිස්මස් එක සමරන්නේ. ඉතින් ගිය අවුරුද්දේ අපිට මේ විදියට සමරන්න හම්බුනේ නැහැ. ඉතින් මේ chance එක අපිට මේ අවුරුද්දේ හම්බෙච්ච නිසා ඉතින් ඔයාලටත් ඒ ලස්සන අත්දැකීම ෂෙයා කරන්න හිතුවා. ඉතින් අද අන්තිම නිකන් එක දෙලා ඉතින් ලස්සනට කොහොමද අපි ස්වීඩන් ක්‍රිස්මස් එක සමරන්නේ කියලා. ඉතින් අපි අද ඉන්නේ කුමාරයාගේ බිසෝක්කගේ ගෙදර. ඉතින් 24 වෙනිදා තමයි අපි මේ සෙලිබ්‍රේෂන් එක කරන්නේ. ඉතින් 25 වෙනිදාත් අපි තව ක්‍රිස්මස් vlog එකක් අරන් එනවා. ඉතින් මේ 24 වෙනිදා අපි ක්‍රිස්මස් එක සමරන විදිය. ඉතින් තෑගි ඔයාලා දැක්ක විදියට ක්‍රිස්මස් ට්‍රී එක වටේම තෑගි ඉතින් ඒවා ෂෙයා කරගන්න ඒවත් ටිකත් අන්තිම වෙනකන් එකතලා හිටත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ලස්සනට යාළ ක්‍රිස්මස් එකට යාළගේ හවුස් එක ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. ඉතින් මේ ස්වීඩන් වල නම් ක්‍රිස්මස් එකට වරදින්නෙම නැති දෙයක් තමයි මේ ස්ටා එක. ඉතින් හැම ගෙදරකම වගේ අපිට බලා ගන්න පුළුවන් ක්‍රිස්මස් එකට ස්ටා එකක් හරි තියනවා ගහලා. මොකද හැමෝම ක්‍රිස්තියන් නොවුනත් සමහර වෙලාවට අර පොඩි හෝ දෙයක් කරන්න ඕන නිසා කෙනෙක් ස්ටා එකක් නම් වරද්දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදියට ගවලෙන් හදලා ඉතින් ක්‍රිස්මස් එකට ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. ලස්සන දේවල් ගොඩක්. ඉතින් ක්‍රිස්මස් එක කියන්නේ හැමෝම දන්නවා ගෙවල් වල මේ විදියට දේවල් කරනවා. ඉතින් නත්තා ගහ ගවලෙන් හදන එක ඒවා ක්‍රිස්මස් එකට වරදින්නෙම නැති දෙයක්. ඉතින් ක්‍රිස්මස් සමරන කෙනෙක්ගේ ගෙදර නා ඉතින් අපි මුලින්ම පටන් ගත්ත ෆොටෝස් ටික ගහ ගන්න. ඉතින් මොකද ඒක ලේසි නිසා. ඉතින් මේකේ අද ප්‍රෝග්‍රෑම් එක ගැන කිව්වොත් ඔයාලට අන්තිම වෙනකන් එකතු වෙලා හිටියොත් අපිට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ මුලින්ම ක්‍රිස්මස් සමරද්දි කොයි වගේද පිළිවෙල කියලා. ඉතින් මම ලොකුට දන්නේ නැති නිසා මම අක්ක කෙනෙක්ට කිව්වා එයා සමරන විදිය පොඩ්ඩක් කෙටියෙන් කියන්න කියලා. අද 24 වෙනිදා දෙසැම්බර් අපි දැන් යාළුවොත් එක්ක එකතු වෙලා ස්වීඩන් එකේ විදියට අපි 24 වෙනිදා නත්තර සමරන්න දැන් යන්නේ. සාමාන්‍යයෙන් ස්වීඩන් එකේ ට්‍රැඩිෂන් එක ඇවිල්ලා අපි කලියංක කියලා ප්‍රෝග්‍රෑම් එකක් බලනවා. කවුරු ඔක්කොම සහභාගී වෙලා යාළුවෝ හිත මිතුරන් එක්ක ඔක්කොම එකට වෙලා මේක මං හිතන්නේ විනාඩි 45ක් හරි පැයක් හරි හැම අවුරුද්දම මේ දවසට දෙසැම්බර් 24 ඉඳගෙන අපි විශේෂ වීමක් තියෙනවා. ඒකට ස්වීඩිෂ් වලින් කියන්නේ ග්ලග් කියලා. ඉතින් මේක අපි විදිහට රත් කරලා කට්ටියත් එක්ක මේක තියෙනවා ඇල්කොහොල් ෆ්‍රී කියලා. ඉතින් මේ විදිහට තමයි වේලිච්ච මිදි ඊට පස්සේ මේ සමනි කොටම්බා වගේ එක මදේ අරගෙන ඊට පස්සේ අපි එක කප් එකකට දාලා ඔක්කොම කරලා අපි මොනවා කට්ටියත් එක්ක මේක නරඹන ගමන්. මේක තමයි අපේ ස්වීඩන් එකේ ෆස්ට් දෙසැම්බර් 24 වෙනිදා
සමරන්නේ අපි කන්න ඉස්සෙල්ලා. ඉතින් අපි ප්‍රෝග්‍රෑම් එක බැලුවා පැයක් වගේ කාලයක්. ඉතින් පැයක් බලලා ඉවර වෙලා ඉතින් ඊළඟට ආයෙත් ෆොටෝස් ටික ගන්න පටන් ගත්තා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක බලන එක ස්වීඩන් වලට අදාළ දෙයක්. ඉතින් අපි ලංකාවේදී නම් මම දන්න තරමින් ඒ වගේ දේවල් කෙරෙන්නේ නැහැ. ඉතින් ඒක එක එක රටවල් වලට වෙනස් දේවල්. ඉතින් අපි ස්වීඩන් විදියට සමරද්දී මෙහි කෑම බීම, මෙහි රටාව, මෙහි කොයි විදියටද පිළිවෙලට කෙරෙන්නේ කියන එකත් එක්ක තමයි ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් ඔයාලටත් ආස හිතෙයි කොහොමද ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලා ක්‍රිස්මස් එක සමරන කෙනෙක් නම් ඒවත් එක්ක මේකේ කොයි වගේ වෙනසක් තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම කරන්නේ අපි ස්වීඩන් විදියට. ඔයාලගේ රටේ ඔයාලා සමරන විදියත් වෙනස් නම් මේක ඔයාලා අපිත් එක්ක ෂෙයා කරගන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක ස්වීඩන් එකේ ක්‍රිස්මස් හැම්. මේ එක එක ಜಾති පාන් ಜಾති ස්වීඩන් එකේ. මේ තව පාන් ಜಾතියක්. ඔසෙන් මේ සැමන්. මේක බීට්‍රූට් සැලඩ් එකක්. මේත් සැලඩ්. ඊට මේක හදන්නේ ඇපල් ගෙඩි වලින් ඒක ජෑම් එකක්. ඒක මේකත් එක්ක තමයි යන්නේ. ඊට පස්සේ අපි ඒ ක්‍රිස්මස් කෑම මෙසට දාලා තියෙනවා එග් අම්බලා. ඊට පස්සේ ප්‍රෝන්ස්. ඊට පස්සේ ආලු තියෙනවා. ඊට පස්සේ මේ එක જાති හැම්ගේ ක්‍රිස්මස් ට්‍රැඩිෂන් ස්වීඩන් විදිහට sausages තියෙනවා. Sausages, meatballs, Swedish. Also make a fish. Make a masjatya, chicken, roast karla. ඊට පස්සේ මේක එළවලු වලින් හදපු සලාඩ් එකක්. ඉතින් මේක තමයි මේක ඇවිල්ලා ගොඩක් විශේෂ කෑමක් ස්වීඩන් එකේ ක්‍රිස්මස් එකට හදන. මේක එක ටින් ෆිෂ් එකක් තියෙනවා සෝල්ට් වලින් හදලා. ඒකයි පොටේටෝස්යි. ඊට පස්සේ ක්‍රීම් එකක් දාලා oven එකේ තමයි ඒක හදන්නේ. ඉතින් අපි කෑම කාලේ ඉවර වෙලා ඊළඟට gift ටික share කරගන්න පටන් ගත්තා. මොකද අපිට ඊළඟට church එකට යන්නත් තිබුණ නිසා ඉතින් ඉක්මනටම gift ටික share කරගත්තා. ඉතින් gift නිසා ගොඩක්ම සතුටුනේ අපේ චොටු බබා තමයි. ඉතින් එයාගේ ක්‍රිස්මස් එයා ලොකුවට සෙලිබ්‍රේට් කරලා නැහැ. සහ එයාට තේරෙන්නේ නැහැ ගිය අවුරුදු වල ක්‍රිස්මස් නම්. ඉතින් දැන් තමයි එයාට ක්‍රිස්මස් එක තේරෙන්නේ. ඉතින් එයාට gift ගොඩක් හම්බුණා. ඒකටත් එයා හරිම සතුටින් හිටියේ. Merry Christmas, Jivika from Shiron, Sharon and Natasha. Thank you. Merry Christmas, Yasmin from Shiron, Sharon and Natasha. Thank you. Make organizing Shiron Miguel family. Thank you. Merry Christmas. Say
ආගෙන්ද ෂෙවොන්ගෙන්? මේ කම්මිදින තාත්තගේ අයට. ඉතින් යාළුවනේ අපි මෙන්න මේ විදියට ස්වීට් විදියට ක්‍රිස්මස් එක සැවරුවා. ඉතින් අපේ යාළුවෝ හැමෝමත් එක්ක. ඉතින් අද වීඩියෝ එක ලස්සනයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් තව කෙනෙක්ට බලන්න ආස කියලා හිතෙන හොඳ වීඩියෝ එකක් නම් ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. ඉතින් අදට ගිහින් එන්න හැමෝටම මෙරි ක්‍රිස්මස් කියන ගමන් හැමෝමත් එක්ක අපි ආයෙ ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් හම් වෙනකන් ගිහින් එන්නම් හැමෝටම. Merry Christmas!